අතරේ මතු සසරේ සිත ලං වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳෙක් දිනක් තරුහා බිඳී විමසා බලා අඳුරේ රැඳී තවල් ඉතින් තනි වී සිටියා බලා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ තමයි මම ඔයගලන්ට මේ විදිහේ දිග vlog එකක් අරගෙන එන්නේ. ඉතින් මම අද ඔයගලන්ට අරගෙන ආවේ මම ගොඩ කාලෙකින් අරගෙන එන්න හිතන් හිටපු විදිහ vlog එකක්. ඉතින් මම අද අරගෙන ආවේ මගේ ජොබ් එකත් එක්ක ගෙවෙන දවසක ඔයාලට චූටි වීඩියෝස් ටිකක් අරගෙන එන්න හිතුවා. ඉතින් කලින් මම මේ වගේ vlog එකක් ඔයගලන්ට මේ වගේ දිග vlog එකක් කරලා නැහැ. පොඩි වීඩියෝස් මම අරන් ආවලා තියෙනවා මගේ ජොබ් එකේ. ඉතින් මම අද හිතුවා උදේ පාන්දර මම වැඩට යන්න නැගිටලා ලෑස්ති වෙන වෙලාවෙ ඉඳන් ඔයගලන්ට වීඩියෝස් අරගෙන එන්න. ඉතින් දැන් වෙලාව මම හිතන්නේ 4:40ට වගේ ඇති. මම සාමාන්‍යයෙන් මට පාන්දර වැඩ තියෙන දවසට උදේ පාන්දර 4ට නැගිටිනවා. ඉතින් නැගිටලා වොෂ් එකක් දාගෙන මගේ තේ එකත් හදාගෙන මම මේ ලෑස්ති වෙලා දැන් යන ගමන්. ඉතින් සමහර දවසට හස්බන්ඩ්ත් නැගිටිනවා මගෙත් එක්ක මේ වෙලාවට. එදා නම් මම විතරක් නැගිට දවසක් මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම වැඩ කරන කොම්බිනිය. ඉතින් ඒ ඉස්සරහින් ඔයගලන්ට ඔයගොල්ලෝ දැක්කේ ඒ තමයි මගේ තෙන්චෝ. කියන්නේ මම වැඩ කරන කොම්බිනි එකේ මැනේජර්. ඉතින් එයා හරිම හොඳ කෙනෙක්. ගොඩක් දවසට එයා තමයි පාන්දර ෂිෆ්ට් එක තනියම කරන්නේ. ඉතින් ඒ නිසා මට ගොඩක් කලාවට එයාව සෙට් වෙනවා උදේ වැඩට යද්දි. ඉතින් මුලින්ම ගිය ගමන් කරන්න තියෙන්නේ යුනිෆෝම් එක ඇඳගෙන ඊළඟට වොෂ්රූම් චෙක් කරන්න ඕනේ. ඒක චෙක් කරලා අපි මාක් කරන්න ඕනේ. අපේ නම ලියලා ටයිම් එක දාන්න ඕනේ. ඊට පස්සේ මම උදේම කෑම හදන්න තියෙනවනේ. ඒක නිසා හොඳට අත් දෙක වොෂ් කරගෙන ඊට පස්සේ ඒප්‍රන් එකේම ඇඳගෙන ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මේ තමයි මගේ උදේ වැඩ ටික. ඉතින් දැන් වෙලාව හරියටම උදේ පාන්දර 5යි. මට වැඩ තියෙන්නේ උදේ පාන්දර 5 ඉඳලා උදේ 9 වෙනකම්. ඉතින් මේ පැය 4 තමයි මම ඔයගලන්ට අද අරගෙන එන්නේ. ඉතින් මුලින්ම මං කියවනේ මට උදේ වරුව කෑම හදන්න තියෙනවා කියලා. ඉතින් මගෙත් එක්ක තවත් එක්කෙනෙක් වැඩ කරනවා. තව ජපනීස් ගර්ල් කෙනෙක්. මට එයාගෙන වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් එයයි මායි එකට තමයි ගොඩක් කලාවට කෑම හදන්නේ. ඉතින් මම කරන්නේ ඔනිගිරි හදන එක. ඔනිගිරි කියන්නේ මොනවද කියලා ජපානයේ ඉන්න අය දන්නවා. ඔනිගිරි කියන්නේ මේ වගේ පොඩි බත් ගුලි වගේක් හදනවා. ඒවා මැදට එක ඒවා දාලා. ඉතින් එහෙම තමයි මට හදන්න තියෙන්නේ. මම කෑම හදන එකේ මුළු කම්ප්ලීට් වීඩියෝ එක ගත්තේ නැහැ. මොකද ගොඩක් බිසි වෙනවා මේ වෙලාවට. ඉතින් පොඩි වීඩියෝස් ටිකක් තමයි අරගත්තේ. මේ අතරට මම කැෂිය එකත් කරන්න ඕනේ. මාරුවෙන් මාරුවට අනිත් ගර්ලුයි මමයි තමයි වැඩේ කරගෙන යන්නේ. ඉතින් අනිත් එක්කෙන හදන්නේ ගොඩක් වෙලාට සෑන්ඩ්විචස් බෙන්තෝ. ඒ දෙක තමයි උදේ පාන්දරට දාන්නේ. සාමාන්‍යයෙන් මේ ඔනිගිරි හදන එක අපි 6:00 කලින් හදලා ඉවර කරගන්න ඕනේ. 6ට කලින් කොටසක් දානවා. 6:00 වෙලදී තව කොටසක් දානවා. ඒතර සාමාන්‍යයෙන් ඔක්කොම ඔනිගිරි 40කට වැඩි ප්‍රමාණයක් හදන්න තියෙනවා. ඉතින් මේ මැෂින් එකෙන් තමයි මම හදන ඔනිගිරි වල එක්ස්පයර්ඩ් ඩේට් එක ඒ වගේ ප්‍රයිස් ටැග් එක බාකෝඩ් එක ඒ හැම දෙයක්ම print වෙලා ඉන්නේ. ඉතින් ඒ එක ඔනිගිරි එකට අදාළ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක ගහුවාම අපිට මේ බාකෝඩ් එක ගන්න පුළුවන් ස්ටිකර් එක. ඊට පස්සේ මේ ස්ටිකර් එක ලස්සනට ඔනිගිරි නමලා ඒකට අගලා අපි ගහ ගන්න. ඉතින් මේ වැඩ ඔක්කොම පොඩි වෙලාවකින් කරගන්න ඕනේ. මම මේ ටක් ගාලා ස්පීඩ් දාලා චූටි වීඩියෝස් ටිකක් අරගත්තා. වීඩියෝ එකට දාන්න ඕන නිසා ඔන්න උදේ වරුව 6ට කලින් හදන්න දා ටික දාලා ඉවරයි. ඔන්න ඊළඟට මම කරන්න යන්නේ ඊළඟ ඔනිගිරි ටිකත් දැන් මේ වෙලාවේදී හදලා ඉවරයි. ඊට පස්සේ මම කෑම හදපු තැන ඔක්කොම ටක් ගාලා ක්ලීන් කරගන්න ඕනේ. මේ වගේ සැනිටයිසර් හොඳට දාලා අපි පාවිච්චි කරපු බඩු ටිකත් ඔක්කොම ක්ලීන් කරලා ඒව වොෂ් වෙන්න මැෂින් එකට දාන්න ඕනේ. ඉතින් මේ වැඩ ටික තමයි මට උදේ 5 ඉඳලා 6:00 වෙනකන් තියෙන. ඊට පස්සේ රේජියත් එක්ක කියන්නේ කැෂිය එක ගහන ගමන් තව වැඩ ටිකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ උදේ පාන්දර ෂිෆ්ට් එක ගෙවිලා යන්නේ.
ඉතින් මේක බලලා තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් උදේ පාන්දර 5 ඉඳලා වැඩ කරන්න පුළුවන්ද සීත කාලේ කොච්චර අමාරුයිද උදේට නැගිටින එක කියලා. ඔව් ඇත්තටම මාරම අමාරුයි. හරිද ඒ වුණාට දැන් මම මේකට පුරුදු වෙලා ඉන්නේ. ඉස්සර මේක පටන් ගත්ත මුල් කාලේ මට හරිම අමාරුයි උදේට නැගිට ගන්න. ඒත් දැන් එහෙම නැහැ. ජොබ් එකට ආසාවෙන් හරිම කැමැත්තෙන් තමයි මම මේ වැඩ ටික කරන්නේ උදේට ඇවිල්ලා. ඉතින් ඔන්න මං ඊළඟට ඔයගලන්ට පෙන්නන්න යන්නේ මගේ මම කියවනේ ඔනගිරි කොටස් දෙකකට හදනවා කියලා. ඉතින් මේ තියෙන්නේ අන්තිම කොටස් ටික මේ විදිහට මං හදාගෙන ඒ වගේ ස්ටිකර්ස් ටික ගහගෙන ඊළඟට මෙන්න මේ ටැබ් එකට අපි දාන ඔනගිරි වල ක්වොන්ටිටි එක එන්ටර් කරන්න ඕනේ. එතකොට තමයි එදා දවසේ සේල් එක අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔනගිරි දාන ගමන් වගේ වැඩේ කරන්න ඕනේ. හැබැයි මට බිසි වුණොත් එහෙනම් මම කරන්නේ ඒක පස්සට චුට්ටක් අන්තිමට වගේ දාගන්න තියාගන්නවා. මේ විදියට තමයි ඉතින් උදේ දවසේ වැඩ ටික වෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ගොඩක් කලාට උදේට මෙහෙන් ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා උදේට කොම්බිනින් කෑම එකක් මොන හරි අරන් යන්න බීම් බෝතලක්. ඉතින් සාමාන්‍යයෙන් උදේ වෙලාව මාරඩුම් බිසි වෙනවා. ගොඩක් බිසි වෙලා වෙන වෙලාවල් තියෙනවා. ඒ අතරට මෙන්න මේ බැදුම් ජාති ටිකුත් එනවා. ඒ වගේ ස්ටිකර්ස් ගහලා එක්ස්පයර් ඩේට් එක ඒ වගේම බාකෝඩ් එක ගහලා අපිට අලවලා දාන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඊළඟට මම ඔයගලන්ට පෙන්නන්නේ උදේ 9ට. දැන් මම shift එක off වෙලා ඉන්නේ. ගොඩක් වෙලාට මම ඔයගලන්ට කිව්වේ කලින් තෙන්ච කියලා අපේ මැනේජර් ඉතින් එයා හිටියොත් අනිවාර්යයෙන්ම උදේ වැඩ කරන දෙන්නට පොඩි ට්‍රීට් එකක් දෙනවා. ට්‍රීට් එකක් කියන්නේ මේ වගේ කැෆේ රාත්තේ එකක් අපි දෙන්නට අරන් දෙනවා වැඩ කරන ගමන් බොන්න කියලා. හැබැයි වැඩ කරන වෙලාවේ මේව බොන්න ටයිම් එකක් නැහැ. මොකද මාරු විදිහට බිසි වෙන උදේ වෙලාව. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ ඉවර වෙලා ගෙදර යන ගමන් තමයි කැෆේ රාත්තේ එක හදාගන්නේ. ඉතින් මේ දවස්වල චුට්ටක් විතර දැන් සීතල නිසා උණුවෙන් හොත්තු එකක් තමයි එයා මට ගොඩක් කලාට අරන් දෙන්නේ. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට මම සීනි දාගන්නවා. මට ටිකක් අර තිත්ත කෝපි එක බොන්න අමාරුයි. ඒ නිසා සීනි දාගෙන මට ඕන විදිහට ඒක මම රසට හදාගෙන දැන් ආපහු ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊළඟට මම වැඩ කරන ජොබ් එකේ වැඩ නැති දවසක් නම් අනිවාර්යයෙන්ම වාහනයට වෙලා මම මේ කොෆි එක බොනවා. පාර දිහා බලාගෙන එක්කෝ මොන හරි ෆෝන් එක ඔබන ගමන් ඉතින් මොන හරි කර ගෙදර යන්නේ නැහැ. වැඩ ඉවර වෙච්ච ගමන් චුට්ටක් වෙලා ෆෝන් එක ඔබ ඉඳලා තමයි ගෙදර යන්න පිටත් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ උදේ වරුව ගෙවිලා යන්නේ. ඉතින් කොම්බිනියේ ඉඳලා අපේ ගෙදරට එච්චර ලොකු දුරක් නැහැ. විනාඩි 5ක් 6ක් වගේ තමයි උඩරිම අපේ ගෙදරට යන්නේ. ඉතින් ඒක නිසා උදේ පාන්දරත් මම හරිම ටයිම් එකට විනාඩි 5ක් වගේ තියලා තමයි ගෙදරින් එන්නේ. හවස දවල්ට වැඩ ඇරලා යද්දිත් එහෙම තමයි. ඉතින් උදේ 9 වෙදි මට වැඩ ඉවර නිසා මට මුළු දවසම තියෙනවා ගෙදර වැඩ ටික කරගන්න. ගෙදර ගිය ගමන් මම චුට්ටක් පොඩි බ්‍රේක් එකක් අරගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ ලස්සන සරත් කාලෙනේ. ඉතින් මං හිතුවා අපේ ගෙදරත් චුට්ටක් ඒ ලස්සන කාලෙ වෙනුවෙන් හැඩ කරන්න. ඉතින් මේ හැම දෙයක්ම මං ගිය අවුරුද්දේ වින්ටර් එකටයි ඕටම් එකටයි කියලා තෙමු එකකින් අරගත්ත පොඩි බඩු ටිකක්. ඉතින් මං ඒවා අරන් තියලා තියාගත්තා මේ අවුරුද්දට පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා මං කලින් තියලා තිබ්බ බඩු හැම එකක්ම අයින් කරලා දැන් ඔන්න ආයෙත් ලස්සන සරත් කාලෙ වෙනුවෙන් ලෑස්ති වෙන තමයි මේ හදන්නේ. මෙතන සමහර බඩු මම දයිසකිනුත් අරගත්ත ඒවා තියෙනවා. හැබැයි සමහරක් ඒවා මං ගිය අවුරුද්දේ තෙමු එකකින් අරගත්ත බඩු ටිකක් තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මම හිතුවා මේ විදිහට
ජපානයේ ඍතු භේදය ගොඩක් ලොකුවටම තියෙන රටක් නේ. ඉතින් ඒක නිසා එක ඍතුවෙන් ඍතුවට මේ විදිහට ගෙදර පොඩි පොඩි වෙනස්කම් කරද්දී ඒක අපිටත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම අර ගෙදරට එද්දි දැනෙන ෆීලිංස් එක ඒ හැමදේම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ගෙවන ගොඩාක් කාර්යබහුල ජීවිතේට ඒක හරිම හොඳ වෙනසක්. විශේෂයෙන් මට. මොකද මං දවසින් වැඩි ප්‍රමාණයක් ගෙදරනේ. ඉතින් ගෙදර එකම විදිහට දකිද්දි මට නම් හරිම බෝරින්. මං දන්නේ නැහැ ඇයි කියලා. මට ලංකාවේදීත් ඒ වගේ. ඉතින් ඒක නිසා මං හරි කැමතියි චූටි හරි වෙනසක් තමන් ඉන්න තැන කරන්න. ඉතින් ඔයාලත් එහෙම වෙන්න ඇති. පුළුවන් තරම් අපි ඉන්න තැන ගොඩක් ලස්සනට පිළිවෙලට එහෙම නැත්නම් පොඩි පොඩි වෙනස්කම් එක්ක අපි ජීවත් වෙනවා නම් ඒක අපේ ජීවිතේට අර එකම විදිහට ඒකාකාරීව යනවට වැඩිය ඒක හරි හොඳ වෙනසක් ජීවිතේට දැනෙයි. අලුත් නැවුම් බවක් ජීවිතේට දැනෙයි. ඉතින් මේ ඔක්තෝබර් මාසේ කියන්නේ මගේ බර්ත්ඩේ එක තියෙන මාසේ. ඒ වගේම තමයි සීතල ටික ටික දැනෙන්න පටන් ගන්න මාසේ. සාමාන්‍යයෙන් මේ දවස්වල උදේට චුට්ටක් එක දිගට සීතලයි. ඒ වගේම හරිම ඇඟට දැනෙන සීතල හුලම් පාරක් තමයි එන්නේ. ඒ වගේම තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ අවුරුද්දේ අන්තිම මාස 3ට. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි දැන් ටික නත්තල් කාලෙත් ලං වෙනවා. කියන්නේ දෙසැම්බර් වල අපි හැමෝම ආස කරන ගොඩක් ලස්සන නත්තල් කාලේ ඉස්සරහට එනවා. ඒ වගේම මේ අවුරුදු දෙසැම්බර් 31 වෙනිදාට තමයි හැලොවින් ඩේට් එකක් තියෙන්නේ. ඉතින් මම හිතුවා දයිසකේ තියෙන එක ටිකක් නපුරු පාට වට්ටක්ක ගෙඩියක් වගේ එකක් අරගෙන ගේ ඉස්සරහින් තියන්න. මොකද මට ඕන වුණා ටිකක් අර හැලොවින් ලුක් එක ගෙදර හැමතැනම තියෙන. ඊට පස්සේ අර ඕටම් එකට වැටෙන තැඹිලි පාට කොළ තියෙන ඒ වගේ පැකට් එකකුත් අරගෙන මම ඩයිස් එකෙන් අරගෙන මෙතනින් තියාගත්තා. ඊළඟට මම දැන් මේ හදන්නේ අපේ ගෙදර චූටි සාලේ පොඩ්ඩක් ලස්සන කරගන්න. ඒකටත් මම ගෙදර තියෙන බඩු ටිකක්ම පාවිච්චි කරා. ගිය අවුරුද්දේ මං ගාව ඉතුරු වෙලා තිබ්බ පොඩි බඩු ටිකුයි ඒ වගේම අර ඕටම් ලීව්ස් ඒව ගන්න පුළුවන් දයිසකේ අපිට. ඒ වගේ ටිකුත් අරගෙන ගෙදර සෝෆා එක තියෙන ටේබල් එකයි ඒ වගේම ටීවී ස්ටෑන්ඩ් එකයි ඒ ටික චුට්ටක් සරස ගත්තා. ඉතින් මේ විදිහට ලස්සනට මේ පාටින් එක තැඹිලි පාට, රතු පාට, කහ පාට මේ පාට වලින් තමයි මම ගේ සරස ගන්න හිතුවේ. ඔන්න ඉතින් දැන් ටිකක් දවල් වෙලා තියෙන්නේ. ඉතින් මං අද හිතුවා දවල්ට උයන්න ලෑස්ති වෙන්න ඕනි කියලා. වැඩට ගිහිල්ලා ඇවිල්ලා ගේට් ලස්සනට සරස ගත්තා. චූටි බ්‍රේක් එකකුත් අරගත්තා මම. ඉතින් දැන් මම මේ හදන්නේ දවල්ටයි රෑටයි දෙකටම එකටම ටක් ගාලා කෑම එකක් හදාගන්න. ඉතින් අද චුට්ටක් හවස් වුණා හස්බන්ඩ්ුත් ගෙදර එන්න. ඒක නිසා මම එයා එන්න කලින් කෑම ටික ලෑස්ති කරගන්න ඕනි කියලා හිතුවා. ඉතින් මං අද හදන්න යන්නේ හරිම ලේසි කෑමක්. එළවලුත් එහෙම ලොකුවට අද ගෙදර තිබ්බේ නැහැ. පහුවදා නිවාඩු දවසක් නිසා හස්බන්ඩ් එක්කම එළවලු ගන්න යනවා කියලා හිතාගෙන මම ගෙදර තිබ්බ ෆ්‍රීස් කරපු බෝංචි එකක් ඒකයි පරිප්පු ටිකකුයි ඒ වගේම සොසේජස් එකක් මිරිසට හදන්න තමයි මං අද හිතාගෙන ඉන්නේ. ඕගොල්ලන් සොසේජස් තෙල් දාලා බැදලා බත් රයිස් වලට දාලා එක විදිහට කල් තිනානේ මිරිසට හදලත් හරිම රසයි සොසේජ් කරි එකක්. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙන්නම්. දන්නේ නැති කෙනෙක්ට බලා ගන්න පුළුවන් සොසේජ් මාළුවක් කොහොමද හදාගන්නේ කියලා චිකන් කරි එකක් විදිහට. ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් පරිප්පු කෙනෙක්. ඒක නිසා මම ඒකට මුලින්ම තුන පහ ටික දාලා ඒ ටික ලිපේ තියාගත්තා.
උයද්දි මම හරිම ඉක්මනට උයාගන්නේ කොහොමද කියලා දන්නවද? මම මුලින්ම ඕනි කරන දේවල් ටික ලෑස්ති කරගෙන ඒ ටික කපලා පැත්තකින් තියාගන්නවා. විශේෂයෙන්ම ලූණු, අම්මිරිස්, සුදු ලූණු. ඉතින් තක්කලි, ඒ වගේම රම්පේ කරපිංචා, ඒවට ඕනි කරන හැම දෙයක්ම මුලින්ම ප්ලේට් එකකට අයින් කරගන්නවා කපලා. ඊට පස්සේ තමයි මම අනිත් දේවල් ටික හොදලා කපලා ලිපේ තියාගන්න ලෑස්ති කරගන්න. එතකොට හරිම ලේසි. මොකද නැත්තම් සැරින් සැරේ අපිට කපා ඉන්න වෙනවනේ. එතකොට වෙලාවත් යනවා. ඉතින් ඒක නිසා 3-5 බඩු ටිකයි ඔක්කොම එක ප්ලේට් එකකට දාගෙන අයින් කරගන්න. එතකොට හරිම ලේසි උයාගන්න ඉක්මනින්. ඉතින් මම දැන් පරිප්පු එකත් ටග්ගාලා හදාගත්තා. ඒකට කිරි ටිකක් දාලා. ඊට පස්සේ අනිත් ලිපේ මම හදාගෙන යන්නේ සොසේජස් එක. ඉතින් සොසේජස් එක හදන්නේ චිකන් එක හදන විදිහටමයි. හරිද? තෙල් ටිකක් දාලා ඒකට ලුණු, සුදු ලුණු, තක්කාලි, කුරුඳු ඒවා ටික දාලා හොඳට ටික ටෙම්පරා දුන්නාට පස්සේ අමමිරිස් කුඩු 3-5 කුඩු ඒ වගේම බැදපු 3-5 ඒ දේවල් ටික හොඳට දාලා ටෙම්පරාදුවක් වගේ හදාගෙන ඒකට සොසේජස් ටික දාගන්න. ඊට පස්සේ ඒක චුට්ටක් වහලා තියන්න. අන්තිමට මේකට වතුර ටිකක් එකතු කරලා ටිකක් වැඩි ගින්දරේ ඒ ටික හොඳට ඉදව ගන්න. ඉතින් එහෙම තමයි මම හදන්නේ. ඊට වැඩි වෙනස් විදිහකට ඕගොල්ලෝ හදනවා නම් මටත් ඒක කියන්න. ඉතින් මේ විදිහට හදලත් හරිම රසයි. ඕනි කරන අවශ්‍ය ගානට ලුණු ඒවා දාගන්න. මම අන්තිමට ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ටිකක් අපේ ගෙදර මම ටිකක් සැරට කන්න ආස නිසා ගම්බිරිස් ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් මේ විදිහට හදලා බලන්න හරිම රසයි. තෙල් දාලා හදනවට වැඩිය. ඊළඟට මම මේ දැන් හදන්නේ බෝංචි ටික ටක් ගාලා හදාගන්න. බෝංචි නම් මම එහෙම ලොකු වෙලාවක් ලිපේ තියන්නේ නැහැ. මොකද මේව ෆ්‍රීස් කරපු ඒවානේ. ඉතින් ඒක නිසා අපි ලොකු වෙලාවක් ලිපේ උයා ගන්න ඕනේ නැහැ. පොඩි වෙලාවක් බෝංචි ටික ටෙම්පරාදුවක් වගේ දාගෙන ඒකට අන්තිමටම කිරි චුට්ටක් දාගත්තා. ඊළඟට මම බෝංචි මට අද ටිකයි තිබ්බේ. ඒක නිසා මම අලගෙඩියකුත් ඒකට කපලා දැම්මා. ඉතින් මේ විදිහට තමයි මම අද කෑම එක ටක් ගාලා හදාගත්තේ. අන්තිමට පොල්කිරි චූට්ටක් දාගත්තා. මොකද අල ටිකක් තැම්බෙන්න ඕන නිසා. ඉතින් තෙලුත් දාලා තිබ්බ නිසා මම ගොඩාක් කිරි එකතු කරන්න ගියේ නැහැ. ඉතින් මේ විදිහට තමයි මම ඔන්න අද කෑම ටිකක් ටක් ගාලා හදාගත්තේ. ඉතින් අද අපේ ගෙදර රෑට කෑම එක තමයි මේ මං හදන්නේ. ඉතින් මෙන්න මේ වගේ සිම්පල් ඩිනර් එකක් තමයි මම අද අපේ ගෙදර රෑට හදාගත්තේ. ආයෙත් දවසක මේ වගේ ලස්සන vlog එකක් අරගෙන ඔයගොල්ලෝ ගාවට එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. ආදරේ.